අද නූතනයේ සමාජයට අනුගත වෙද්දී ඒ ක්‍රමයක් වන විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ අන් අය සමඟ අපේ ජීවිත සැසඳීමෙන් යම් කිසි මානසික පීඩනයක් නිර්මාණය වෙනවා. සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍ය කියන්නේ මම දෙපැත්ත කැපෙන පිහියක් විදියට උපකල්පනය කොළොත් ඒකෙන් එලවලු කපන්නත් පුළුවන්, ජීවිතයක් නැති කරන්නත් පුළුවන්. සමාජ මාධ්‍ය කියන්නේ ඉතාමත් වටිනා ටූල් එකක්. සමාජ මාධ්‍ය පාවිච්චි කිරීමේදී වටිනාකම් සහ වාසි ගොඩක් තියෙනවා. ඒ වගේම නරක පැත්තකුත් තියෙනවා. වාසි තමයි ඉතාමත් වේගයෙන් පහසුවෙන් sannivedanaya හැකියාව. තමාගේ ව්‍යාපාර සහ personal branding portfolio ඉතාමත් වේගෙන්ම සමාජගත කිරීම, ආදායම් මාර්ග, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා වාසි විදියට. ඒ වගේම මේකේ නරක පැත්තකුත් තියෙනවා. ඒ නරක පැත්ත මනෝවිද්‍යාඥයෙක් වන ලියෝන් ෆෙස්ටිනර්ගේ social comparison theory කියන concept එකෙන් මම කතා කරන්න ලෑස්ති. සමාජ මාධ්‍ය මානසික සෞඛ්‍යයට ඇති කරන බලපෑම පිළිබඳ පුළුල් හා අඛණ්ඩ විවාදයන් තියෙනවා. බොහෝ අධ්‍යයනයන්ගෙන් නිරන්තරයෙන්ම සොයාගෙන ඇත්තේ ඍජු අන්තර්ක්‍රියා නොමැතිව තොරතුරු පරිභෝජනය කිරීමෙන් අහිතකර බලපෑමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි සෝෂල් මීඩියා වල ෂෝට් වීඩියෝ බලනවා. ඒවට ලයික්, රියැක්ට්, එතකොට කමෙන්ට් මොකුත් දාන්න නැතුව ඔහේ පිට පල්ලෙහාට යනවා. දැන් අද දවසට ඕගොල්ලෝ දවසට කොච්චර ෂෝට් වීඩියෝ බලනවද? ආගේ වගේ මේකෙන් වෙන බලපෑම තමාට වඩා ඉහළ සහ පහළ අයත් එක්ක ලොකු සැසඳීමක් සිද්ධ වෙනවා. මේක ලියෝන් ෆෙස්ටිනර් පැහැදිලිවම එයාගේ social comparison theory එකෙන් හඳුන්වලා දෙනවා. social comparison theory එක කොටස් දෙකකට බෙදනවා. upper comparison, downer comparison. upper comparison එකෙන් වෙන්නේ යම් අංශයක් අනෙත් අයත් එක්ක සසඳන එක. මට වඩා අනෙත් කෙනා ඉහළයි. උදාහරණයක් විදියට සමාජ මාධ්‍ය යනකොට ලොකු කාර් තියෙන වීඩියෝ පේනවා, වාහන, එතකොට ගෙවල්. කොටින්ම කිව්වොත් අපි සරලවගේම ඩ්‍රීම්, තමගේ ඩ්‍රීම් මෙහෙමයි. ඩ්‍රීම් කිව්වම එක එක්කෙනාට සාපේක්ෂයි. අපි කමන් උදාහරණයක් ගමු. හොඳ කාර් තියෙන ලොකු ගෙවල් තියෙන වීඩියෝ බලන්න දකිනවා අපි. හරිද? ඒ වීඩියෝ දැක්කම එකක් තමයි මට සිරි මට එයාගේ කාර්යයක් ගන්න හිතනවා. මම ගන්නවමයි. අනිවාර්යෙන් ගන්නවා. මම මේ වගේ ගෙවල් හදනවා, කවදා හරි හදනවා. මම කොහොම හරි මහන්සි වෙනවා. මම ගන්නවමයි. ඊට පස්සේ නරක පැත්ත තමයි මට ගන්න බැරුණානේ. මගේ වයසත් යනවා. අයියෝ අම්මට සිරි මට මෙයාගේ කාර් එකක් තිබ්බොත් කොහමද මම ගේනවා කෙලින්ම සුපිරි වණ්ඩිය. ඔය වගේ හීනමාන ඇති වෙනවා. ඒක කියන්නේ ඒ concept එකේ තියෙන upper comparison එකේ තියෙන්නේ ධනාත්මක පැත්ත තමයි අභිප්‍රේරණයක් ඇතිවීම. අභිප්‍රේරණය මම අනිවාර්යෙන්ම ගන්නවා ඒක. ඒ වගේම ධනාත්මක සිතුවිලි මම කවදා හරි ඒක ගේනවා, කවදා හරි ගන්නවා, මට ගන්න පුළුවන්. ඒ වගේම නරක පැත්ත තමයි හීනමාන ඇති වෙනවා. හීනමාන ඇති වෙනවා. ඊට පස්සේ තමාට තමා ගැන වරදකාරී හැඟීමක් ඇති වෙනවා. ඒක තමයි වෙන්න හොඳම නැත්තේ. මොකද අපේ මානසික මට්ටම නෙගටිව් වුණොත් මොනම දෙයක්වත් කරගන්න අමාරුයි. මානසික මට්ටම ඉහළ ලෙවල් එක තියෙන ඕනම මිනිසෙක්ට තමාගේ ජීවිතේ තමාව සතුටින් තියාගන්න පුළුවන්. ඒ වගේම ඩවුනර් කම්පැරිසන් එකේ තියෙන්නේ යම් අංශයක් අනිත් පැත්තට එක්ක සංසන්දනය කිරීම. ඒකේ උදාහරණයක් වශයෙන්
වා හිතන්න වා මේ කොමන් උදාහරණ කියන්නේ ඔගොල්ලන්ට තේරෙන්න වා හිතන්න වා හොඳ සල්ලිකාරයෙක් වාට වාහන තියෙනවා ගෙවල් තියෙනවා නැති දෙයක් නෑ වේස්බුකේ යනොට දකිනවා BMW එකක් තියෙන විඩියෝ මට තියෙනවානේ මට වාහන තියෙන මට ගෙවල් තියෙනවා මේ මොනාද මේ මොනාද මේ ඊට පස්සේ උදාහරණයක් විදිහට අපි අල්ලපු ගෙදර එක්කෙනා කියමුකෝ අල්ලපු ගෙදර එක්කෙනා කියනවා BMW එකයි BMW බයික් එක දැන් මට තියෙනවා කියන්නේ උදාහරණයක් විදිහට මට තියෙනවා වාහන සේල් එකක් වගේ කියන්නේ එක වර්ගයේ වාහන තියෙනවා මගේ ගෙදර හරිද ඒ වගේම තව ගොඩාක් දේවල් කියන්නේ ගෙවල් නම් එන්න ලොකුට හදලා තියෙනවා අල්ලපු ගෙදර එක වාහන දෙකක් කියනවා ඒත් මට ලොකු නෑ මොනවද මේ BMW මගේ තියෙන වාහන ටික බලන්න ඔන්න ඕක තමයි අවුල ඩවුන්ලෝඩ් කම්ප්‍රෙෂන් එකේ තියෙන එක ධනාත්මක පැත්ත තමයි සහනදායි හැඟීමක් දැනෙන්නේ ඔබට අවුලක් නෑ මට තියෙනවනේ ධනාත්මක සිතුවිලි මම තවයක් ගන්නවා හෙට ජෙට් එකක් ගන්නවා ඕනනම් නරක පැත්ත තමයි අනවශ්‍ය විදියට මමත්වයක් ඇතිවෙන අනවශ්‍ය විදියට තමාගේ ඊගෝ එක වැඩි වෙන එක මට නතින් මේවා ඊගෝ එක අත්දැකින් තියෙන කට්ටිය දන්නවා මමත්තේ වැඩුනා මොකක්ද වෙන්න කියන එක මමත්තේ වැඩි වුණොත් අපිට ගොඩක් දෙවල් පේන්න නැතු යනවා අපි අන්ධ වෙනවා දෙයකින් අපි අන්ධ වෙලා ඉන්න එතකොට මොනව දේ දිහා විනිවිද බලන්න බැරි වෙනවා මේක දේක කියන අර ලිං වල ඉන්න මැඩි වගේ වෙනවා අපි එතකොට මගේ අදහස එකින්ද ඒ නරක පැත්ත අනවශ්‍ය විදිහට මමත්වයක් ඇතියෙනවා ඔන්නෝක තමයි ලියෝන් ෆෙස්ටිනාගේ කන්සෙප්ට් එක මේ තියරී එක සාමාන්‍යයෙන් මම මගේ අදහසක් විදිහට කිව්වොත් අපි සංසන්දනය කරන්න ඕන අපේ අතීතයත් එක්ක හරි අපි අන්න ඇත්ත එක්ක අපේ සසඳලා වැඩක් නෑ තේරුමක් නෑ ඒක කරන්න හොඳ නෑ අපි සංසන්දනය කරන අපේ අතීතයත් එක්ක කොටින්ම කිව්වොත් අපි අද වැරදි ගොඩක් කරනවා අපි ඊළඟ දවසේ ඒ වැරදි ටික කරොත් අපි ඩෙවලොප් වෙනවද නෑනේ අපේ වැරදි ටික ටික වර්ධනය වෙන එක විතරනේ හරි අපි වැරදි කරන්න තව මේක විශාල වෙනවා විතරයි හරියට කිව්වොත් දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ යම් කිසි පොකුණුවක් ලබනකොට මොකක් හරි අංශයක් මොන හරි අංශයක් අපි කියමු සටන් කලාවක් කියලා. ඒ සටන් කලාව අවුරුදු ගණනාවක් තිස්සේ පුහුණු වෙනකොට දක්ෂ සටන් කරුවෙක් වෙනවා. ඒ වගේ තමයි. මොකක් හරි වැරද්දක් ඒක දිගට කරගෙන යනකොට ඒක තව වැඩි වෙනවා. ඒක නිසා අපි කරන්න ඕනේ අපේ අතීතය. හරිද? අපේ අතීතය දැන් මම කරන්න ඕනේ මම ඊයේ එක්කෙනෙක් එක්ක මම සංසන්දනය කරන්න ඕනේ මාව. මම ඊයේ මොනවද කරපු වැරදි? මම මේ වැරදි ටික හදා ගන්න ඕනේ. ඒ වගේම තමයි අනිත් පැත්ත. අපි කරපු හොඳ ඩෙවලොප් කරගන්න ඕනේ. දැන් මම ඊයේ කාටට උදව් කරා මම අද තව කාටට උදව් කරන්න. ඒක තමයි සමාජ නිපුණතාවයන් කියන්නේ. සමාජ නිපුණතාවයන් වර්ධනය කරගන්න ඕනේ. හොඳ වර්ධනය කරගන්න ඕනේ. නරක දේවල් අපි අතහැරලා තේරුම් අරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒකින්ද මම මේක සරලව කියන්නේ තමාගේ අතීතයත් එක්ක තමා සංසන්දනය කරන්න. වෙන ඇත්ත එක සංසන්දනය කරන්න එපා. මගේ අදහසක් ඒක මට වැඩ කරන දෙයක් මේ නාලිකාවන් දාන්නේ මම ලෝකෙ දකින විදිය ගැන ඔගොලට විවිධ අදහස් ප්‍රකාශනය කරන්න පුළුවන්. ඔගොල් මෙහෙමයි මේ ඔකුල් මේක බලන ගොඩක් දැනුව තියෙන කට්ටිය ඇති. එතකොට බුද්ධිමත් කට්ටිය ඇති.
මම කැමති ඒගොල්ලගේ අදහස් මේකට දානවන උපද මමත් කැමති මගේ වැරදි හදාගෙන ඉස්සරටය එනම් බොහොම ස්තුතියි ඔයාගේ ටයිම් එක මගේ වීඩියකට දුන්නට